සනම් සිකියුරිටි මිටිනම් කම්කරුයි කියන්නේ යම් අයෙකුට උස කෙනෙකුට රස්සාවක් දෙනවා සිකියුරිටි කෙනා මිටි කෙනෙකුට කම්කරු රස්සාවක් දෙනවා. ඒ ඉතින් අපි කතාව පටන් ගමුකෝ. ඔය සංවාදයට ලක් වෙච්ච කෙනාට රස්සාවක් දුන්නේ නැහැ. ඇයි දුන්නේ නැත්තේ? එයා රස්සාවක් මම එයාත් එක්ක කතා කරපු කෙනෙක්. ඇයි දුන්නේ නැත්තේ? මම කියන්නේ එතනින් නම. එයා රස්සාවක් ගැනීමේ අරමුණින් ආපු කෙනෙක් නෙමෙයි කියලා එයා මට කිව්වා. එහෙනම් ඇයි ඉතින් වෙන අරමුණකින් ආපු එක්කෙනෙක් පෝලිං ගාලා රස්සා දුන්නේ? පෝලිං ගාලා රස්සා දුන්නා නෙවෙයි. මම එතන එන්න මම දන්නේ වීඩියෝ මයින් අතර රස්සා දුන්නා නෙවෙයි එතන වෙන්නේ. එදා දවසේ මන්ත්‍රී ප්‍රදේශීය මන්ත්‍රීවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා මුණ ගැහෙන්න පාක්ෂික වෙනවා. එළයලා රස්සා ඉල්ලනවා. ඒක සාමාන්‍යයි. ඒක නැහැයි කියලා කියන්නේ නැහැ. ඒක තමයි ඒ රස්සා ඉල්ලගෙන ආපු අයටනේ අර ප්‍රතිපත්තියට අනුව රස්සා දෙන්නේ. නෑ වැරදි. එතනත් වැරදි. එතනත් ඒක වැරදි. එයා ඇවිල්ලා මිටියෙක් කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා මට සිකියුරිටි ජොබ් එකක් දෙන්න කියලා. හැබැයි ප්‍රතිපත්තියක් තියෙනවා. උස මේ ප්‍රමාණයට වඩා උස වැඩි වෙන්න ඕනේ. සිකියුරිටි ජොබ් එකක් දෙන්න. දැන් මයින් ඇවිල්ලා ඉල්ලනවා මිටියෙක් කෙනෙක් මාව හමුදාවට දාලා දෙන්න. සරලව. පහහිතනට වඩා උස අඩුයි. මම මොකද කියන්නේ? යනෝ යන්න රස්සා දෙන්න මේ තමුසලට පිස්සුද එහෙම කියනවද? නෑනේ අපි පාක්ෂිකයෝනේ. හිමීට යාට තේරුම් කරලා දෙන්න ඕනේ. ඔයා මේ වැඩේට උස මදි. මමුදාවට යන්න මේ උස තියෙන්න ඕනේ. ඒක දැන් ඒ තේරුම් කරලා දෙන එකද ඔය කරන්නේ? මම කියනකින් නෝද මම තේරුම් කරන එකනේ. මම තේරුම් කරන එක ඔයා තේරුම් කරන එක සජිත් ප්‍රේමදාස තේරුම් කරන එක වෙන කෙනෙක් තේරුම් කරන එක එකිනෙකට වෙනස්. ඒතර ඒ කතාව ඇතුලේ ඒ සංවාදයේ තමයි ඒ යන්නේ. හරිද? පළවෙනි එක. එයා රස්සාව අරගෙනත් නැහැ. නෑ යාට රස්සාව හම්බුණාද නැද්ද කියන්නේ? අන්න හරි බයි මම කියනවා පොඩි මම පොයින්ට් එක නායකයෝ රටේ ඡන්දදායකයෝ සතුටු කරන්න මේ කතා කරන ප්‍රතිපත්ති වලට මේවා මම පොයින්ට් එකට එනවා මම වර උදාහරණයක් මම පැහැදිලි කරලා ආවේ. ඔය සියලු දේවල් සිද්ධ වෙන්නේ ඒ පරිසරයත් එක්ක. මොකද ඔබ වැනි තරුණ දේශපාලන නායකයෙක් දැන් අපි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. වැරදි නම් වැරදි. වැරදි කියලා මම කියනවා මම එතනට එනවා මම එතනට එන්න හදන්නේ මේ.